හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද ඉස්සෙල්ලාම ඔයාලව නොයු ඔන්ලයින් කුක් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මම කොහොමද මගේ මුහුණ පැහැපත් කරගන්නේ කියලා. ඇත්තටම ඉතින් මම චුට්ටක් සාමාන්‍යයෙන් සුදු කෙනෙක්. ඒ වුණාට මගේ මුහුණ මේ දවස් වල ඇත්තටම ගොඩක් අවසරයිනේ. ඉතින් ඒ නිසා ගොඩක් අව පැහැවෙලා තියෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මම මේ ෆේෂියල් එක කරන්නේ කියලා. ඔයාලට චුට්ටක් සද්දබද්ද ඇහෙනවා ඇති. අපේ ගෙදර පූසයි බල්ලයි දෙන්නම පොඩි. ඉතින් ඒ දෙන්න පොඩ්ඩක් ඔය රණ්ඩු කර ඉන්නේ. හායි මගේ යාළුවනේ නොයු ඔන්ලයින් කුක් මගේ channel එකට ආයෙත් ඕගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඕගොල්ලොන්ට කිව්වා වගේම මම ෆේෂියල් එකක් කරන්න තමයි හදන්නේ. මේකට අපිට මුලින්ම කඩල පිටි, ඒ වගේම කස්තුරි කහ, පිරිසිදු මී පැණි, දෙහි බෑවක යුෂ, ඒ වගේම කෝමාරිකා කෑල්ලකුත් අවශ්‍ය වෙනවා. ෆේෂියල් එක හදාගන්න ඉස්සෙල්ලා අපි මුහුණ ස්ක්‍රබ් කරගන්න ඕන. ඒ කියන්නේ අපේ මුහුණේ තියෙන මැරිච්ච හම අපි ඉස්සෙල්ලාම ඉවත් කරගන්න ඕන. ඒකට මම මුලින්ම පිරිසිදු භාජනයකට කඩල පිටි මේස හැන්දයි, සීනි මේස හැන්දයි දාලා කලවම් කරගෙන ඊට පස්සේ කෝමාරිකා කෑල්ල තියලා මුහුණේ හොඳින් ගා ගන්නවා. ස්ක්‍රබ් එක කරන්න ඉස්සෙල්ලා මම මූණ පොඩ්ඩක් සෝදගෙන ආවා. ඊට පස්සේ පොඩ්ඩක් තෙත මාත්තු කරලා අපිට මේ ස්ක්‍රබ් එක කරගන්න පුළුවන්. ඉතින් මං ඔන්න කොණ්ඩ කෑලි වැටෙන නිසා මං බෑන්ඩ් එකකුත් දාගත්තා. ඊට පස්සේ ඉතින් අපිට මෙන්න මේ විදිහට ස්ක්‍රබ් එක කරගන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලට කෝමාරිකා කෑල්ලක් නැත්තම් අතින් උනත් කරගන්න පුළුවන්. මම ටික වෙලාවක් යද්දි අතින් කරනවා. මොකද මේ කෝමාරිකා කෑල්ල එච්චරම හරියන්නේ නැහැ. මට කෝමාරිකා හොයාගන්න තිබුණේ නැහැ. මං කොහොමත් මේ ෆේෂියල් එක සතියට දෙවතාවක් වගේ කරනවා. ඇත්තටම මේක ගොඩාක් ප්‍රතිඵල තියෙන ෆේෂියල් එකක්. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න. ඒ වගේම මේ කඩල පිටි කියන්නේ අපේ සමට ඉතාමත් හිතකර දෙයක්. ඕනෙම ෆේෂියල් එකකට මේ කඩල පිටි යොදා ගන්න පුළුවන්. මේ ෆේෂියල් එක ඔයාලා කරන පළවෙනි දවසේම ඕගොල්ලොන්ට තේරෙයි ඕගොල්ලොන්ගේ හම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. හරි, ඊට පස්සේ ස්ක්‍රබ් එක කරලා විනාඩි 10ක් 15ක් වගේ මූණේ තියලා සෝදලා අරින්න පුළුවන්. හරි, ඒ අතරේ ඔන්න මම ෆේෂියල් එක කරන්න ඕනේ කරන මිශ්‍රණය හදාගන්නයි හදන්නේ. මේකට අපි මුලින්ම කඩල පිටි මේස හැඳි දෙකක් පාවිච්චි කරනවා. ඒ වගේම යෝගට් මේස හැන්දයි, මී පැණි මේස හැඳි භාගයයි, කස්තුරි කහ තේ හැඳි කාලක් වගේ දාගන්න. මෙතනදී ඔයාලට සාමාන්‍ය කහ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දෙහි බෑයක යුෂ. හරි, දැන් අපි මේ ඔක්කොම එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්තු ෆේෂියල් එක. ඉතින් ඇත්තටම මේක හරිම සුවඳයි. ඇත්තටම කන්න වුණත් හිතෙනවා යෝගට් දාලා එහෙම තියෙන නිසා හරිම සුවඳයි. හරි, ඊට පස්සේ ඔන්න විනාඩි 15කට විතර පස්සේ මම මූණ සෝදගෙන ඇවිල්ලා තෙත මාත්තු කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ෆේෂියල් එක මූණේ ගා ගන්න. පේනවනේ ඉතින් මගේ මූණ දැන් මැරුණු හැම ඉවත් වෙලා තියෙන්නේ. හරි, දැන් අපි ෆේෂියල් එක ගාගමු. හැබැයි ඔයාලා මේ ෆේෂියල් එක හදද්දී මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ විදිහටම ගන්න. එකක්වත් අඩු නොකර ඒ විදිහට ගත්තොත් ඕගොල්ලොන්ට ඉක්මනින්ම ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්.
ඔය තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ මගේ මූණ. දැන් නම් ෆේෂල් එක හොඳටම මූණට අල්ලලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔන්න මම මූණ සෝදගෙන ආවා. බලන්නකෝ ඉතින් ඇත්තටම මාරම වෙනසක් තියෙනවා මේ ෆේෂල් එක කරාම. ඒ වගේම සම ඇත්තටම ගොඩාක් සිනිඳු ගතියක් දැනෙනවා. හරි ඊට පස්සේ ඉතින් ඔයාලට ටෝන එකක් විදිහට අයිස් කැටයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් රෝස වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මොකක් හරි ප්‍රයෝජනයක් ගත්තා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහිල්ලා එන්නම්.